මියා ඛලීෆා. මේ නම අහපු ගමන් ලෝකයේ බොහෝ දෙනෙක් ඇයව හඳුනනවා. හැබැයි කෙටි කාලයකින් ලෝක ප්‍රසිද්ධියක් ලබාගත් මේ තරුණිය. ඒ ප්‍රසිද්ධියේ ජීවිතය වෙනස් වූ බව ප්‍රසිද්ධියේම පවසා තිබෙනවා. ඉතින් අද අපි බලමු ලෝම කතා කළ මියා ඛලීෆාගේ ඇත්ත කතාව. මේ ගිනිගත් ඕපදූප රස වගේම ගුණයි. මියා ඛලීෆා උපත ලැබුවේ 1993 වසරේ ලෙබනනයේ බේරූට් නගරයේ. ඒ තවමත් කුඩා දරුවෙක්ව සිටියදී පවුල සමග එක්සත් ජනපදයට සංක්‍රමණය වුණා. අලුත් රටක ජීවිතය පටන් ගත්ත ඇය පාසල් අධ්‍යාපනය සාර්ථකව අවසන් කර පසුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරුවා. ඒ කාලේ කවුරුත් හිතුවේ නැහැ අනාගතයේදී මේ තරුණියගේ නම මුළු ලෝකෙම කතා කරන නමක් වෙයි කියලා. 2014 වර්ෂයේදී මියා ඛලීෆා වැඩිහිටි විනෝදාස්වාද ක්ෂේත්‍රයට එක් වුණා. එය සිදු වුණේ ඉතා කෙටි කාලයකට පමණයි. නමුත් ඒ කෙටි කාලය ඇයව ලෝක ප්‍රසිද්ධියට පත් කළා. අන්තර්ජාලය පුරා ඇයගේ නම ඉතා වේගයෙන් පැතිර ගියා. ඒත් ප්‍රසිද්ධිය ලැබුණ කියලා හැමදේම හොඳ වෙලා නැහැ. පසුව ඇය විවිධ සම්මුඛ සාකච්ඡාවලදී කියලා තිබුණේ ඒ කාලේ ගත් තීරණය තමන්ගේ අනාගතයට දීර්ඝ කාලීන බලපෑමක් ඇති කළ බවයි. ඇය සඳහන් කරලා තියෙන්නේ නව වෘත්තීය ආරම්භ කිරීම, සමාජයේ මිනිසුන් තමන්ව දකින විදිහ, ඒ වගේම පෞද්ගලික ජීවිතය පවා ඒ අතීතය නිසා බලපෑමකට ලක් වුණා කියලා. ලෝක ප්‍රසිද්ධිය ලැබුණත් ඒත් එක්ක ලැබුණු පීඩනයත් විශාලයි. ඇය ඒ ගැන විවෘතව කතා කරලා තියෙනවා. කෙසේ වෙතත් මියා ඛලීෆා එතනින් අතර වුණේ නැහැ. ඇය සමාජ මාධ්‍යවල අන්තර්ගත නිර්මාණය කරන්න පටන් ගත්තා. ක්‍රීඩා, ජනප්‍රිය සංස්කෘතික සහ විවිධ සමාජ මාතෘකා ගැන අදහස් පළ කළා. විවිධ පොඩ්කාස්ට් සහ සම්මුඛ සාකච්ඡාවලට සහභාගී වෙමින් තමන්ගේ ජීවිතය අලුත් මඟකට ගෙනියන්න උත්සාහ කළා. අද වෙන විට ලෝපුරා මිලියන් ගණන් දෙනා අයගේ සමාජ මාධ්‍ය ගිණුම් අනුගමනය කරනවා. මියා ඛලීෆාගේ ජීවිත කතාවෙන් අපිට කියලා දෙන්නේ ජීවිතය ගන්න සමහර තීරණ මිනිත්තු කිහිපයකින් ගන්න පුළුවන්. හැබැයි ඒ තීරණවල ප්‍රතිවිපාක සමහර වෙලාවට අවුරුදු ගණනාවක් අපිත් එක්ක ජීවත් වෙනවා. ඉතින් මේ කතාව ගැන ඔබ මොනවද හිතන්නේ? මේ වගේ ලෝක ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඇත්ත ජීවිත කතා සිංහලෙන් බලන්න කැමති නම් ගිනිගත් ඕපදූප අපේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමු.